රයිට් සුබ දවසක් යාළුවනේ. තව දවසක් පොඩක් එළියට එන්න දුනා. අද අහස නම් හරිම අඳුරුයි. එනකොට පොඩ්ඩක් ඇඟරත් කරගන්න හොඳ දවසක්. මේ දවස්වල ටයිෆූන් ජපානයට ඉතින් මෙහෙට වැස්ස බලපානවා. ඉතින් තා පොඩ්ඩකින් ඉඳලා ඉතල වහිනවා, එකපාරට ලොකුට වහිනවා. පොඩ ඔන්න අද දවසේ පොඩ්ඩක් එළියට යනවා. පොඩ්ඩක් දුවන්න හිතාගෙන වෙන දෙයක් කරන්නත් නෑ. තාමර ඉඳලා ඉතින් ඕකයි වැඩි. නිස්සද්දයි ඉතින් හැමතැනම කතාවක් කියන්නේ ලංකාවේ දැන් අර කතාවක් යනවානේ මේ අර ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ගොඩක්. ඒ කියන්නේ සින්දු දාන එක, මියුසික් දාන එක පාවිච්චි කරන එක. ඉතින් මේමයි ඉතින් මම මෙහෙම කියනවට මොකද හිතන්නේ එපා. ඉතින් ඇත්තටම දියුණුවයි කියන රටකට ගියාම මිනිස්සු ඒ අත්දැකීම් හොඳට විඳිනවා. කිසිම තැනක සංගීතයක් වාදනය වෙන්නේ නැහැ. දැන් අපිට වෙනවා නිශ්ශබ්දතාවය. එතකොට shopping mall එකකට ගියත් එහෙම ප්‍රසිද්ධ ගායකයෙකු කිව්වත් එහෙම අපිට ඇහෙන සාමාන්‍ය රටේ සින්දුවක් එහෙම වෙන රටක සින්දුවක්වත් ඇහෙන්නේ නැහැ 99%ක්. කලාතුරකින් තමයි ඇතුළට පමණක් ඇහෙන්න දාලා තියෙන්නේ. නමුත් අර මියුසික් එකක් අර තියෙනවා අර සයිකොලොජිකලි අර මිනිස්සුන්ට අර බිස්නස් ට්‍රික් එකකට ඒ විදිහට සංගීතය පාවිච්චි කරන එක කාටවත් තහනක් නැහැ. ඉතින් අර මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට තනින් තන එක තැන සින්දු දාලානේ ඒ රටේ කනක් ඇහෙන්නේ නැහැ. අන්න ඉතින් ඒක වෙනස් කරන එක ඇත්තටම හොඳ දෙයක් රටක. ඒක මිනිස්සුන්ට අනිත් මිනිස්සුන්ට අයිතිවාසිකමක්. ඒ ගැන අවබෝධයක් නැති මිනිස්සුන්ට යම්කිසි පණිවිඩයක්. ඇයි එහෙම කරන්න හේතුව කියන එක හිතලා බලන්න. එහෙම හිතලා බලද්දී මොකක්ද හේතුව කියන එක ඇත්තටම හොඳට තේරෙයි. දැන් සාමාන්‍යයෙන් අපි වෙන රටවල් වලත් එහෙමයි මං හිතන විදිහට මම තමයි වීඩියෝස් බලලා දිනවා වෙන රට දිනු රටවල් වල. ඒතර හරිම සංසුන්නේ නගරයක් කියන්නේ. අපි රෙස්ටෝරන්ට් එකකට ගියත් එහෙම શબ્දයක් නැහැ. පොළට ගියත් શબ્දයක් නැහැ. රයිට්? ඉතින් සින්දු එහෙම දාන්නේ නැහැ. ඒකේ නීතියක් වෙලා තියෙනවා ඉතින් රටවලනේ. ඒක නිසා දාන්නේ නැහැ. අනිත් එක මිනිස්සුන්ගේ දැනුම. එහෙම දෙයක් දැම්මොත් අනිත් මිනිස්සුන්ට කරදරයක් කියන හැඟීම ආකල්පයේ මිනිස්සු සෑම මිනිස්සෙක්ම එක වගේ දන්නවා. ඉතින් ආකල්පය දිනුව කියන එක ඇත්තටම එහෙම දෙයක් නැති වුණොත් එහෙම මේක තේරුම් ගන්න හරි අමාරුයි. එතකොට එක එක කොට්ටාසයන් එක එක මිනිස්සු දරන මතයන් වෙනස් වෙනවා. අයිතිවාසිකම් සම්බන්ධයෙන් කතා කරනවා සමහරක් අය. ඒක අනිත් අයට අවාසියක් කියලා සමහරක් අය කතා කරනවානේ. එක එක දේවල් පොදු විදිහට කතා කරන අර පොදු මතයට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් එහෙම මිනිස්සු කියවන තැන් වල ශබ්ද භාවිතය තහනම් කළ යුතුයි. ශබ්ද භාවිතය කියන්නේ ඒකට යම්කිසි ප්‍රමිතියක් තියෙන දේවල් තීරණයකට ආපු කොන්දේසි මත ප්‍රමිතියකට ආපු දේවල් භාවිතා කරනවා. හැර සයිකොලොජිකලි අපි ස්පිල් එක භාවිත කරන සංගීතය ඒක පරිශීලනය කරලා ලෙඩුන්ටනේ ලෙඩුන් ඉන්නේ. ඉතින් ඒගොල්ලොන්ට ගැලපෙන විදිහට ආ රෙස්ටෝරන්ට් එකකට අපි යනකොට පොළට යනකොට මොන වගේ තැනක්ද කියලා ඒක අවබෝධ කරගත්තට පස්සේ එතන එහෙම භාවිතා කරනවාද කියලා. අනිත් එක තමයි දැන් දියුණු රටවල අනිත් එක විශේෂත්වය තමයි තමන්ගේ නිවසේ වුණත් පිටට ඇහෙන්න එහෙම ශබ්ද භාවිතා කරනීමට තහනම්. ඉතින් ඒක නිසා එහෙම වුණොත් එහෙම පොලිසියෙන් අනිවාර්යෙන් පොලිසියට ඒක ඉදිරි නිවසේ අය අපිට බාධාක් මෙහෙම සද්ද ඇහෙන පොඩ්ඩක් බලන්න මේක කියලා කියනවා. ඉතින් ගොඩක් වර්තමානයේ නම් පොදු තැන්වල විශේෂයෙන්ම පිටරටින් ආපු මිනිස්සු ඒ රටවල් වල ඒ පුරුද්ද මේ වගේ රටවල් වලට ආපුවම ඒක හිතලාද මන් දන්නේ. ඒක අර ඇඟේම තියෙන නිසා අවබෝධයක් නැතුව එක එක සද්ද දානවා. අපි කියන්නේ සින්දු දානවානේ. විනෝද වෙනවා. ඒ විනෝදයෙන් එක ප්‍රශ්නයක් නෙවෙයි. විනෝදන ක්‍රමයක් තියෙනවා. ක්‍රමේ තමයි අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවන විදිහට විනෝද වෙන එක. ඉතින් Tamanට සතුට වෙන්න පුළුවන් ලොකු සින්දුවක් අයියෙන් දාලා නටනවා. ඒක Tamanට. නමුත් තවත් මිනිස්සුෙකුට ඒක ඇත්තටම කරදරයක් වෙන්නත් පුළුවන්. හරි? ඉතින් ඒ වගේ දේවල් පොඩි දේවල් ඉතින් එහෙමවත්
හිතන්න බැරි නම් සාමාන්‍යයෙන් ගොඩක් දුරට මම දකින්නේ මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ. ගොඩක් මේ YouTube නාලිකාවල් වල ප්‍රසිද්ධ කියපු අය සමහරකට මේ මොකද ඒගොල්ලෝගේ එහෙම දෙයක් කතා කරම ඒ මිනිස්සු දන්නවා මේකට විරුද්ධ කට්ටියකුත් ඉන්නවා මේකට සාධාරණ කට්ටියකුත් ඉන්නවා. ඉතින් හරිනම් මේකට විරුද්ධ කට්ටිය අඩු වෙයි මේ වගේ ප්‍රතිපත්තියක් එක්ක. දැන් ඔකට පේනවා ඇති. දැන් මෙතන මේ මං ඉන්න මේ දිගටම තියෙන රෙස්ටෝරන්ට් එක. නමුත් දැන් බලන්න මෙතන එක සින්දුවක් වාදනය වෙනවා. නමුත් ඒක ළඟේ සත්‍යයක් එච්චර ලොකු දෙයක් නෙක මිහිරි. ඒක සාමාන්‍යයෙන් ලොකුවට ගෝසාකාරී දෙයක් නෙවෙයි. ඒකට යම්කිසි ප්‍රමිතියක් තියෙන සංගීතයක් තෝරාගත්ත අවස්ථාවක් තමයි ඔබට දැනෙන්න ලැබෙන්නේ. ඒක සත්‍යද බලන්න මිනිස්සු මම හිතන්නේ කැරලු සද්දයක් විතරයි ඇහෙන්නේ. ඔයගොල්ලෝ දැනෙනවද? කැරලු සද්දයක් විතරයි ඇහෙන්නේ. ඒක ඕක තමයි ඇත්තම තත්ත්වය. රටක් ඉස්සරහට යනවා. මොකද රටක් දිනනවා කියන්නේ අනිත් මිනිස් තවත් මිනිස්සුන්ට කරදරයක් නැතුව සද්දකින්වත් කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් දෙන්න. නැත්තම් මේ ලොකු අලුත් දේවල් හදනවට අලුත් දේවල් ගෙන්නනවට එහෙම නෙවෙයි. අර ආකල්ප දියුණු නැතු වුණොත් එහෙම ඒ ගෙනන දේවල් වලුත් වැඩක් නැහැ. මොකද ඒවා භාවිත කරන්න ප්‍රයෝජනට ගන්න දන්නේ නැති වුණොත්. ඈ අපි ටොපිකොලයක් කාලා බිමට දානවා. අපි කෙල ගහනවා. සාමාන්‍ය ජීවිතේදී පාර යනකොට කෙල ගහනවා. ඉතින් මේ වගේ අවස්ථාවක හිතුවොත් මේ කෙල ගන්න එක මම කරන්නේ කැත වැඩක්. තව මිනිස්සු මේක දැක්කොත් ඒ මිනිස්සුන්ට ඒක අප්‍රියතාවයක් දැනේ. මේ වගේ තැනක කෙල ගන්න එක හරි නෑ. ඒ වගේ පොඩි දෙයක් හිතන්න පුළුවන් නම් මම හිතන්නේ එහෙම කරන්නේ වුත් නෑ මිනිස්සු සාමාන්‍යයෙන්. ඉතින් ඕක හරිම විශේෂත්වයක්. රයිට්. දැන් මෙතනදී ඔයගොල්ලෝ දැක්කම මේ සාමාන්‍ය එක පොදු නගරයක්. දැන් මෙතන මේ නගරේ සභාව විසින් ගාගෙන මියුසික් එකක් කොයි දැන් ඇහින්නේ. රයිට්. ඒකට මේ වගේ දෙයක් පොදුයි හැමතැනම. මේ ප්‍රදේශයට ආවිනිකු සංගීතයක් තමයි දාලා තියෙන්නේ. ඒක මොටිවේෂන් එකක් විදියට තමයි දාලා තියෙන්නේ. මේක කරන්නේ හැමතැනම ස්පීකර්ස් වලින් දාලා තියෙන්නේ. අපි දැක්ලා දෙනවා ලංකාවේ වුණත් එහෙම තියෙන සමහර තැන්වල. නමුත් මේ රෙස්ටෝරන්ට්ස් උඩට කේක් ෂොප්ස් තියෙනවා, සුපර් මාකට් තියෙනවා. ඒක මේ වගේ තැන්වල එහෙම සද්දයක් නබට ඇහෙන්නේ නැතිනේ. මිනිස්සු කතා කරන සද්දයක් ඇහෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය පෙරටවල වල නම් කණ්ඩායම් වල කෑ ගගා යන්නේ මාරවල. ඒක හැමුණත් ඒගොල්ලෝ ඇත්තටම කතා කරන්නේ ආයි ලොකු සද්දයකින්. මොකද අනිත් මිනිස්සයා ගැන අවබෝධයක් තියෙන. ඒ මිනිස්සු තමන් අප්‍රිය කරයි. සද්දය ඇහි ඒක යාර කරදරයක්. කියන එක සමහරට දන්නවත් දන්නේ නැතුණත් නමුත් ඒගොල්ලෝ ඒකට පුරුදු වෙලා. ඒ විදිහට ඒක තමයි හොඳම ඒක යම්කිසි ප්‍රතිපත්තියක් නීතිමය විදිහට ආවොත් නීති දඬුවම් දීලා හරි ඒක හදලා අනාගත පරම්පරාව ඒක ඉබේම තමන්ගේ හැඟීම් ක්‍රියාත්මක වෙන තුරු මේක ක්‍රියාත්මක නොවුනොත් ඇත්තට තවත් මිනිස්සුන්ට මේ කරදරයක් සාමාන්‍ය සමාජ ජීවිතේදී ලංකාවේ මම කියන්නේ. රයිට්. ඒකට ඔබට පේන්නේ කිසිම සද්දයක් දාන්නේ නැහැ. වෙන්න පුළුවන් නේ. කිසිම සද්දයක් නැහැ. මිනිස්සු නිදහසේ ඒක නිකන් අමුතුම ඉතින් සද්ද කීමක් ඇත්තට. අපිට නම් පුරුදුයි. එහෙම විය යුතුයි. ඉතින් ඒකයි මම කියන්නේ. මේ හොඳ තීරණයට සියලු දෙනාම එක්ක සහයෝගය ලබා දිය යුතුයි. සද්දයක් නැතුව ජීවත් වෙන්න. මේ ගෙදරක වුණත් අනේ පාරෙන් නම් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවත් ඇති. 10න් පස්සේ සද්ද දාන්න බෑ. ඒ කියන්නේ මේ විදිහට නිකන්ම සද්ද දාන්න බෑ. අනුම තරමේ අපි උඩ තට්ටු ඉන්නවා නේද? තට්ටු ඉන්න ආයෙත් මේ අර පොළොවට දැනෙන සද්දේ ඒ වගේ දෙයක් වැඩි වෙලාවක් යම්කිසි දෙයක් දැන්නොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් පොලිසියට කතා කරනවා. ඉතින් ඔක ප්‍රශ්නයක් වෙනවා අපිට. ඉතින් මේ වගේ හේතුව තමයි යම්කිසි නීතියක් යම්කිසි ප්‍රතිපත්තියක් නොගමනය කරන නිසා ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. දුකනිනවා. ඉතින් මම හිතන්නේ ලංකාවේ හිඟ වෙයි විය යුතුනේ. නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැත්තර. හිතන හිතන තැන් වල වායිස් වේදියක් නෑ. පොඩි උන් හරියට හැදෙන්නේ නෑ. ආවුදයක් නෑ. පාරෙන් මුස්ලිම් දාස යන්නේ නෑ. විදිහට ඉදාස ඉන්න නෑ. විවිධාකාරී ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපි එකතු වෙලා මේ වගේ දෙයකට සහයෝගය දක්වන එක තාමත් වැදගත් වෙනවා. අපිට පේන ඇති කිසිම සද්දයක් නැහැ.
නිස්සද්දව තමන්ට අවශ්‍ය කරන දේ විතරයි මිනිස්සු කරන්නේ. අනිත් එක බිස්නස් කරද්දී ලංකාවේ වගේ මේක ගන්න ඉන්න මේක ලාභයි මේක මෙහෙමයි එහෙම කියන්නේ. අනිත් එක බස් ස්ටෑන්ඩ් එකට ගියාම නෑ කොළඹ ගාලා මාතර අන්න ඒ වගේ සද්ද ඇහෙන්නේ නෑ. එහෙම කියන්න අවශ්‍යතාවයක් නෑ මිනිස්සුන්ට. ඒ වගේ ආකාරයේ දැනුමක් තියෙන ඒ වගේ තත්ත්වයක් ගොඩ නැගිය යුතුයි. එහෙම මිනිස්සු කෑ ගහන්නේ නැති විදියට මිනිස්සු දියුණු වෙයි. රයිට් එහෙම වුණොත් විතරයි මං හිතන්නේ මේකට ඉගෙන රටක් ඇත්තටම ඒ පැත්තෙන් දිනුනේ. ඒ පැත්තෙන් නොදියුණු වුණොත් කොච්චර අලංකාර වුණත් මට වැඩක් නැහැ. තවත් මිනිස්සුන්ට කරදර යන්න ජීවත් වෙන්නේ. ඉතින් ඒක තාමත් වැදගත් කාරණයක්. තවත් කාරණයක් තමයි මෙන්න මේ වගේ වැඩ කරන්නේ. මේවා වගේ දේවල් සාමාන්‍ය ගොඩක් දුරට දවල්ට රැට ජපානයේ ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි දැන් රාත්‍රී කාලයේදී මේ වගේ ගුණ නැගිලි හදන තැන්වල එහෙම බිසි තැනක් වුණොත් මිනිස්සුන්ට කරදරයක් කරනත් ඒවා දවල්ට කරන්නේ රාත්‍රියේදී කරන්නේ. දවල්ට කරත් ඔහුන්ට නීතිමාලාවක් තියෙනවා. ඒ වටේට ඉන්න මිනිස්සු පදිංචිලා ඉන්න මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ. පුදුියදීන්දා ජීවිතේට මිනිස්සුන්ගේ ඒක ප්‍රශ්නයක් නොවන විදිහට ක්‍රියාත්මක වෙන්න ඒගොල්ලෝ කැපේ වෙලා සිටින. ඉතින් මේ වගේ පරිසරයක් තමයි ඉන්නේ. ඒකෝර ලංකාවේ දැන් ගොඩක් දුරට දැන් වර්තමානයේදී දැන් තත්ත්වය ගොඩක් තැන්වල පළාත්වල වෙනස් වෙලා තියෙනවා. අහන්න කිව්ව සයිතමා. ඒතමා කිව්වොත් ගොඩක් වෙනත් ජාතීන් ජීවත් වෙන ප්‍රදේශයක් ජපානයේ. ඉතින් මේ කිසිම දෙයක් අනුගමනය කරන්නේ නැහැ. අනුන්තර වාහනයක් පාරේ බර දෙයක් පටවගෙන යද්දි කිමුකෝ ගොන්න කඩා බිඳපු දේවල් වාහනයක යම්කිසි නීතිමාලාවක් තියෙනවා. ඉතින් ඒ කිසිම දෙයක් අනුගමනය කරන්නේ නැහැ. නිකන් පාරේ සාමාන්‍ය හයිවේ වල හිටන් යන අවස්ථාවක් දැකලා තියෙනවා වීඩියෝස් වල. ඉතින් ඒ කියන්නේ මම හිතන්නේ මේ මිනිස්සු ලෝකෙ කොහෙ ගියත් තම හිතන විදිහට තමයි ජීවත් වෙන්නේ. රටේ නීතිය, මේ සමාජය, මේකේ මොකද්ද වෙන්නේ? මේ රටේ නීතියක් තියෙනවද? මේ මිනිස්සුන්ට මම මේ කරන දේ යම්කිසි කරදරයක් වෙයිද? ඒවා කල යුතුද කල නොකල යුතු දේවල් කියන කිසිම අවබෝධයක් නැහැ. ආත්මාර්ථකාමී මිනිස්සු. ගොඩක් පිටරට වලින් එන මිනිස්සු මම දැකලා තියෙන ඇත්තටම ආත්මාර්ථකාමී. ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ ජීවත් වෙන්න විතරයි මොනවා හරි කරගෙන සල්ලි හම්බ කරලා. ඉතින් අද ජපානයේ මං කොල්ල කරනවා. සමහරක් අය ආරේ තමන් හිතන විදියට බඩු එක එක දේවල් ලංකාවේ වගේ පොළවල් වගේ පාරවල් වල පේමන්ට්ස් වල එක එක දේවල් විකුණන්න පුරුදු වෙලා ඉන්නවා. වෙන රටවල් වල ජපානි මිනිස්සු මේක කරන්නේ. ඉතින් මේක ප්‍රශ්නේ තමයි අන්තිමේට ජපානි මිනිස්සු මේක බලලා ඒගොල්ලොන්ගේ අයිතිවාසිකම් ගැන ඒගොල්ලෝ කතා ගන්න. ඊට පස්සේ මේ මිනිස්සුත් බලනවා මේ පේමන්ට් එකේ ඒ වගේ දේවල් විකුණනවා. ඇයි මේ පිටින් ආපු මිනිස්සු මේව කරනවා නම් නීති අනුගත වෙන්නේ නැත්තම් අපි නොකර ඉන්න මොකටද කියලා අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. මොනවා මිනිස්සු අතර ගැටුම් ඇති වෙනවා. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේව ගොඩක් මේ තරුණෝදවි තමයි කරන්නේ. ගොඩක් මේ රටට දැන් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒකින් ඉතින් සාමාන්‍ය නීතියට ගරු කරන කිසිම අද වෙනකල් වරදක් කරන්නේ නැති මිනිස්සුෙකුටත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ මිනිස්සුන් තමයි ප්‍රශ්න මොකද අර මිනිස්සුන් ප්‍රශ්නයක් ඇති වෙන්න වැරදි කරන මිනිස්සු හැමදාම වැරදි කරන හරියට කුඩු ගංජා ගන්නවා වගේ නතර කරන්න බෑ. තමන් කරන දේවල් අනිත් මිනිස්සුන්ට අදාළක් නැති කරගෙන තමන් මේ පුරුද්ද නමුත් එහෙම නොකරන මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණා සමාජීය ජීවත් වෙති. මේ මිනිස්සු කරන්නේත් නැහැ. ඒ වගේ වැඩි කරන්නේත් නැහැ. ඒ වුණාට මේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ ජීවත් වීමේදී සාමකාමීව ජීවත් වෙන්න. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ ශබ්ද දූෂණයමුත් සිදු වෙන්නේ සමාජයකදී. ඉතින් ලොකු ප්‍රශ්නයක්. පුරු දෙන්න ඕනේ. කොයි රටකුණත් කොහේ වුණත් රටක් දියුණු වෙන්න නම් මුලින් ඉඳලා ඒ වගේ පොඩි දේවල් එච්චර හිතන්න එච්චර මහන්සි වෙන්න ඕනේ නැති දේවල් දියුණු කරගන්න Tamanට හිතන්න පුළුවන් නම් ඒකෙන් සමාජයක් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒක කවුරුත් උගන්වලවත් නීති දාලවත් දඩ ගහලවත් කරන්න ඕන දේවල් නෙමෙයි. ඒක මිනිස්සු විසින්ම තමයි බලෙන් එක් කරගන්නේ. ප්‍රශ්න ඇති කරන්නේ. එහෙම නොවේ. කුඩු ගංජා වුණත් මද්ද්‍රව්‍ය වුණත් මම හිතන්නේ ඒක වෙනස් කරන්න පුළුවන්. නම් ලංකාව වගේ සංස්කෘතියක් තියෙන රටක ඒක වෙනස් කරන්න අමාරුයි විදියට. මොකද પરම්පරා ගානක් විනාශ වෙලා ඉන්නේ. ඉතින් එහෙම වුණාම අනිවාර්යෙන් දඬුවම් කළු වෙති.
එතකොට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මන්න දඬුවම ගැන කතා කරනවා. ඉතින් ඕකෙදි දැන් නිවුස් වල යන්නේ මාධ්‍ය වල යන්නේ සාමාන්‍ය නිවුස් එකක් විදියට. මොකද මත්ද්‍රව්‍ය ගන්න අයට මන්න දඬුවම ගෙනියනවා කියන්නේ. ඉතින් ඒක ඇත්තද මන් දන්නේ නැහැ. ඒක නෙමෙයි කොළුත්තේ. මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ මිනිස්සුන්ට එල්ලුම් ගහ කියන මාතෘකාවට කතා කළොත් තමයි මම හිතන්නේ ඒක නිවැරදි ප්‍රවෘත්තියක් වන්නේ. නැතුව මම කවදාවත් දැකලා නැහැ. එහෙම ප්‍රවෘත්තියක් දැකලා තියෙන්නේ මත්ද්‍රව්‍ය සඳහා එල්ලුම් ගන්න කරේ. එතකොට මුළු මහත් සමාජයම කැළඹෙනවා. මොකද හේතුව සාමාන්‍ය ලංකාවේ වර්තමානයේදී පවා වරදක් කරන්නේ නැති මිනිස්සු. උන්ට වරද පටවල ගොඩක් අය බන්ධනාගාරයට තියෙනවා. එතකොට සාමාන්‍ය සමාජයේ මත්ද්‍රව්‍ය නොගන්න සමාජයේ මිනිස්සු තමයි මේකෙන් නැවත පීඩාවට අපේ රයිට්. ඉතින් මේ ප්‍රවෘත්ති හරි වෙන්න ඕනේ. නැත්නම් රජයේ විසින් හරි මේක නිවැරදි කළ යුතුයි. කළ යුතුන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට හා සම්බන්ධව. දැන් අපි කියමුකෝ දැන් මම මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් කියලා. රයිට්. මම මත්ද්‍රව්‍ය අරන් මම පොඩි දිනකට ගත්තට පස්සේ මට හිතුම් ගානියම් කරන කෙනෙක් ප්‍රශ්න වෙන්න ඕනේ. මට කොහෙන්ද ලැබුණේ මට? කවුද මේ බිස්නස් එක කරන්නේ? කවුද මේ සම්මත? ඒ පුද්ගලයා තමයි. ඉල්ලා මෙරියුත්. ඉතින් මේක නම් ලංකාවේ විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලනඥයන් සම්බන්ධ මේවට. අනිත් එක විශේෂයෙන්ම ලංකාවේ ප්‍රසිද්ධ කියන මිනිස්සු සම්බන්ධයි මේ ව්‍යාපාරයට. ඒ වගේම තමයි ලංකාවේ විශේෂ උත්යන් දරන ජනප්‍රිය පුද්ගලයන් මේවට සම්බන්ධයි. අනිත් එක තමයි ලංකාවේ ගොඩක් මේකට සම්බන්ධ ওই දේශපාලනඥයන් ඉහළ පෙළේ. මේ මිනිස්සු තමයි ලංකාවේ මේ වගේ විනාශයන් වල ප්‍රධානම තාමත් මූලික හේතුව. ඉතින් ඕක තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය විද්‍යාත්මක කිරීමේදී දේශපාලනඥයන් මොන විදිහට කරනවද දන්නේ කල යුත්තේ ඒ අදාළ පුද්ගලයා එළහා මාර්නා මිස මේකත් මොනසයනේ. ඉතින් ඒක නිවැරදි කල යුතුයි ප්‍රවෘත්තියක් විදියට මාධ්‍ය ඔස්සේ. නමුත් තාමත් එහෙම ප්‍රචාරයක් වෙන්නේ නැහැ. ඒක ඉතින් රජයේ වගකීමක් එහෙම දෙයක් ප්‍රචාරය කරනකොට කොයි විදිහට ප්‍රචාරය කළ යුත්තේ කියන්නේ. ඉතින් ඒකේ මේ හොඳ අදහසට විරුද්ධ වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. කියන්නේ ඒ ගැන කතා කරන්නෙත් නැහැ. මොකද ඇත්තට සාමාන්‍ය සමාජයේ හැම දෙයකින්ම ප්‍රශ්නවලට ලක්වන්න වැරදි කරන්නේ නැති මිනිස්සු තමයි කොටු වෙන්නේ. සාමාන්‍යයෙන් ඒක තමයි වර්තමාන සමාජයේ පොඩි කඩ බලපාන ප්‍රධානම කාරණේ ප්‍රශ්නවලදී. ඒ ජපානයේ වුණත් දැන් මේ පිටින් ඇවිල්ලා විවිධ වැරදි කරන මිනිස්සු ඉන්න සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙන මිනිස්සුන්ට ඔක්කොටම මේ ප්‍රශ්නේ බලපාන. මොකද නීති ගේන්නේ මේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි පොදු සමාජයට. ඒක බෙහෙම වුණාම ඒක ලොකු ප්‍රශ්නයක්. ලංකාවෙත් ওই ප්‍රශ්නේම ওই විදිහටම එනවා. ඉතින් ඕක නිසා ලංකාවේ දේශපාලනඥයන් තීරණ ගත්තී ඊට වැඩිය ගත්ත තීරණ ප්‍රචාරය කරද්දී ඊට වැඩිය කල්පනාකාරී වෙන්න වෙනවා මහජනතාවට යම්කිසි මතයක් ඉදිරිපත් කිරීමේදී. ඉතින් අනිත් එක තමයි මට කියන්න තවත් කාරණයක් තමයි එන්න තමන්ගේ අපි කියමු ලංකාවේ දැන් අපි ආර්ථික ප්‍රධාන වශයෙන් ටුරිසම් වලට ඉන්නවා ඕපන් කරනවා මිනිස්සුන්ට වැඩි වැඩියෙන් එන්න. එහෙම වුණාම මම දන්නේ ලංකාවේ මිනිස්සු දූපතක හිටියට මම දන්නවා ලංකාවේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වැඩිය වෙන ලෝකේ මිනිස්සු ගැන හොයලා බලනවා. එහෙම වුණාම හිතලා බලන්න ඕනේ ලංකාවේ ප්‍රධාන වශයෙන් මේ දේශපාලනඥයන් තමයි තමන්ගේ වාසියට මේ තීරණ ගෙනල්ලා අනාගතයේ ප්‍රශ්න ඇති වෙන විදිහට ඒ මිනිස්සුගේ කාලේ ඉඳලා මේ මිනිස්සුගේ කාලේ වුණාට පස්සේ ඒගොල්ලෝ පිටව යනවා. ඊට පස්සේ ප්‍රශ්න වුණොත් ඉන්නේ තවත් අනාගතේ ඒකත් භයානක දැන්ලා. ජපානයේ දැන් යුරෝපයේ වෙලා තියෙන දේ ගන්නවා. ඇමරිකාවේ කියනවා නම් මේ දවස්වල ඉස්ලාම් ගහම ගම්මයි. ප්‍රශ්න කරේ ඉස්ලාම් මිනිස්සුන්ට ඇග්‍රෙසිව් විදිහට හැසිරෙනවද ඕකේ නඩවල. ජපානයේ දැන් මේ විදිහම තමයි. ඒකේ පිළිවෙලක් ලක්වන්නේ ජපාන් මිනිස්සු ප්‍රධාන වශයෙන්ම අනිත් එක තමයි සාමාන්‍ය අනිත් රටවල ප්‍රශ්න ඇති වෙනවා. මොකද ඒ ගන්න තියෙන නිසා. ඉතින් පොදුවේ තමයි තියෙන්න ගන්න. ඉතින් මම දැක්කා මේ පිලිපීනේ ප්‍රශ්නයක් ඇතිලා තියෙන්නේ ඊශ්‍රායලයේ මිනිස්සු. යම්කිසි දූපතක් ගහණයකට ලක් කරගෙන තියෙනවා. මොකද ඉන්න දීලා ඊට පස්සේ ඒගොල්ලෝ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ මිනිස්සු ගෙන්නගෙන
ඊට පස්සේ තමන්ට ඒකෙදි ආගම විචාරය සඳහා විවිධ ගොඩනැගිලි හදාගෙන අන්තිමේදී ඉපීනේ මිනිස්සුන්ට තර්ජනය කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ලංකාවෙත් ඔය තත්ත්වයක් නිවුස් සාන්ති වුණා නම් නමුත් ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒව ගැන කතා කරන්නේ නැහැ කියන්නේ ඒව ගැන කතා කරන්නේ යම්කිසි ප්‍රශ්නයක් අතුණා විතරයි. ඒ යටි මේ මිනිස්සු ලස්සන සමාජ මැච් එක ගහගෙන යනවා. ඉතින් දැන් ලංකාව ඉන්දියාව ඒ වගේම ඔය වගේ රටවල් එතකොට ලංකාවේ දැන් සමගින් ජීවත් වුණානේ දැන් විවිධ ආගම්. නමුත් ඒක ඇතුළත ප්‍රශ්න තිබුණානේ. දැන් ඒවා අපි සාමාන්‍යයෙන් වැඩි ජනගහනයක් ඉන්න බෞද්ධ මිනිස්සු මොනවා දෙයක් වුණත් මිනිස්සු ගැන හිතන නිසා කිසිම ප්‍රශ්නයක් නෙවෙයි ගන්න දේශපාලනඥයන් අපේ වාසිය ප්‍රශ්න ටික කරගත්තා. නමුත් මේ වගේ වෙනත් ආගම් ඉන්දියාවේ මිනිස්සු ඉන්දියාවේ ප්‍රශ්න ටික ඊට පස්සේ වෙන ඉස්රායල් වගේ ඒකට වෙන තරහා පිටරටවල් දැන් ලංකාවට ඕපන් කළා මේ මිනිස්සු ඇතුලේ විවිධ ආවාරණ කරලා ඉතින් ඕනෑම රටක් ඕනෑම මිනිස්සු අද සමාජයේ ලෝකේ කොහෙලටත් බැලුවත් එලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ රටේ තියෙන සංස්කෘතිය සමාජ වපස්සරිය ආගම දහම කොහොම විනාශ කරලා යන පිට හරවලා තියෙනවා. ඉතින් මේක හරිම භයානකයි. ඒක ගැන ඇත්තටම අවබෝධයක් තිබිලා සියලු දෙනාට අවබෝධයක් නැහැ කියන්නේ ඒක ලොකුම ප්‍රශ්නයක්. එහෙනම් මේ තියෙන ගන්න දේශපාලන ඔවුන් වගකීමෙන් අනාගතයේ දිහා බලලා නැත්නම් මේ ගන්න ක්‍රියාමාර්ගයටදී පරිස්සමෙන් ක්‍රියාත්මක කළ යුතුයි. තමන්ගේ රටේ ආරක්ෂාව, තමන්ගේ රටේ ජනතාවගේ වැඩි ජනතාවගේ සංස්කෘතික සමාජය ආරක්ෂා කරන ආකාරයෙන් වගකීමක් දැනගෙන සිටිය යුතුයි මේ ක්‍රියාත්මක කරති. ඉතින් මේක සමාජයට වෛරසයක් වුණාට පස්සේ රටක් විනාශයි. ඉතින් අපේ රටත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කියන්නේ යාළුවනේ රටක් දියුණු වෙන්න පරිසරයේ ඒ වගේම ගොඩනැගිලි හදනවට වඩා මිනිසුන්ගේ මනස තවත් මිනිස්සුන්ගේ නිදහසේ ජීවත් වෙන්න පුරුදු වෙන එක තමයි සංකල්පයේ ආකල්පයේ ගොඩනැගෙන එක තමයි තාමත් වැදගත්. ඉතින් ඒ කල්පය ඒ ආකල්ප දියුණු නැත්තම් රටක් දියුණු වෙන්නේ නැහැ. ප්‍රශ්න විතර ඇති වෙන්නේ. ඉතින් අපි සියලු දෙනාම මේ මතයට එකඟ විය යුතුයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් එකතු වෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා.